ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි වගන්තිය අනුව රජය විසින් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් භාවිතා කිරීම සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන. එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමෙන් පසු එහි අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ වගකීම රජයට හා අදාළ රාජ්‍ය ආයතනවලට අයත් වෙනවා. ඒ අනුව රජය විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය යෝජනා ප්‍රායෝගිකව ඉටු වූයේ කෙතරම්ද? අනුමත කළ ප්‍රතිපාදන කෙසේ භාවිතා කළේද? සහ ඒ මගින් ප්‍රතිඵල ලබාගෙන ඇති ආකාරය කෙබඳුද යන්න දැන ගැනීම වැදගත් කරුණක් වෙනවා. එමගින් රජයේ ආර්ථික කළමනාකරණය, මුදල් පරිහරණයේ පාරිදෘශ්‍ය භාවය සහ අයවැය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවැරදි අගීමක් සිදු කළ හැකි වෙනවා. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා. රජයේ 2025 වර්ෂය සඳහා කොපමණ අයවැය යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලැබුවේද? ඒ එක් යෝජනා සහ ඒ සඳහා අනුමත කරනු ලැබූ ප්‍රතිපාදන ප්‍රමාණයන් කොපමණද? එම අයවැය යෝජනාවල ප්‍රගතිය මැනබැලීම සඳහා වගකීම් දරන නිශ්චිත රාජ්‍ය ආයතනය කුමක්ද? 2025 අයවැය යෝජනාවල මේ වන විට ප්‍රගතිය මූල්‍ය සහ භෞතික ලෙස වගකීම දරන අමාත්‍යංශ ලෙස වාර්තාවක් අයවැයට පෙර සභාගත කළ හැකිද? 2025 වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කළ යෝජනා තුලින් මේ වන විට අපේක්ෂිත ඉලක්ක සපුරා ඇති යෝජනාවන් කවරේද? එම එක් යෝජනා සඳහා වැය වූ සමස්ත මුදල කොපමණද? එය සමස්ත අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? දැනට කිසිදු අයුරකින් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණු යෝජනා කවරේද? එවන් යෝජනා තිබේද? එම යෝජනා ආරම්භ නොකිරීමට හේතු මොනවාද? මෙරට ජංගම ගිණුමේ හිඟය කරන්ට් account deficit එක, මූල්‍ය හිඟය fiscal deficit එක සහ වෙළඳ හිඟය trade deficit එක කොපමණද? එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක්ද වැඩිවීමක්ද? එය මෙරට දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන්වෙන්ව දක්වන්නේද? මේ වසර සඳහා විදේශ ආධාර හෝ ණය සහ ණය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය වෙන්වෙන්ව සභාගත කළ හැකිද? රජයේ බලාපොරොත්තු වූ පරිදි ඍජු විදේශ ආයෝජන 2025 වසරේදී ලබාගත හැකි වූයේද? ඒ කියන්නේ අපි දැනගන්න කැමති ඉලක්කය වුණේ මොකක්ද? ලබාගත්තේ කොපමණ ප්‍රමාණයක්? ඒ කොපමණ ප්‍රමාණයක්ද? 2026 වසර සඳහා ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී රජයේ වැඩපිළිවෙල පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමක් කළ හැකියි. ස්තුතියි. ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මම කල් ඉල්ලා සිටිනවා. ගරු විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහලා ඒකට පිළිතුරට කල් ඉල්ලනකොට අපි සම්ප්‍රදානුකූලව ඒකට අවස්ථාව දෙනවා. නමුත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට නොවැම්බර් 7 වෙනිදාට අපි දන්න විදිහට අයවැය කතාව ඉදිරිපත් කරනවා. ඉතින් මම අහුවේ බොහෝම සරල ප්‍රශ්න ටිකක්. ගරු මේ විනාඩියක් ගරු කතානායකතුමනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ටික ඇත්තටම මුදල් අමාත්‍යාංශයේ මේ වෙනකොට සතුව තියෙන්නට ඕන. එහෙම නැත්නම් කොහොමද අයවැයක් හදන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්න ටිකක් ඇහුවේ. මේ දත්තවත් මේ මුදල් අමාත්‍යාංශයේ සතුව නැත්නම් මේ මොහොතේ කොහොමද අයවැයක් හදන්නේ? එක්කෝ දත්ත ටික නැහැ, සංඛ්‍යා ලේඛන ටික නැහැ, තමුන්නාන්සලා සංඛ්‍යා ලේඛන ටික ගොනු කරලා නැහැ. මොකක්ද ඒකට ඔබතුමා දෙන උත්තරේ? මේක මේ බේසික් ක්වෙස්චන්ස් නේ ගරු අමාත්‍යතුමා. විපක්ෂ නායකතුමා මේ සරල ප්‍රශ්න අහන්නේ. ගරු අවසන් කරන්න ගරු විපක්ෂ නායකතුමා. නෑ මොකද ගරු කතානායකතුමා සමාව වෙන්න මම මෙහෙම කවදාවත් ඔබට ඉදිරිපත් කිරීම අවස්ථාව ලබා දුන්නා ඒ කාරණාව. නෑ ගරු කතානායකතුමනි, ගරු කතානායක සමාව වෙන්න. කවදාද ඉදිරි දින මට පොඩ්ඩක් කියන්න.
ඊළඟ දිනේ අයවැය කතාව. ඊළඟ දිනේ අයවැය කතාව. මොකක්ද ඉදිරි දිනේ? මම කවදාවත් මෙහෙම මැදට පැනලා බලපෑම් කරලා නැහැ. නමුත් ගරු කතානායකතුමනි මේ දත්ත ටික මොනවද මං අහලා තියෙන්නේ? මේ 2025 යෝජනා මොනවද? කොච්චරක් වියදම් කරලා තියනවද? ඒ වියදම් කරපු ප්‍රතිශතය කුමක්ද? මේ සරල ප්‍රශ්නනේ. මේකක් නැතුව කොහොමද 7 වෙනිදාට අයවැය කතාවක් ඉදිරිපත් කරන්නේ? ගරු අනුපක්ෂ ප්‍රධාන සංවිධානතුමා. ගරු කතානායකතුමනි 7 වෙනිදා අයවැය ඉදිරිපත් කළා 8 වෙනිදාන් පස්සේ පවත්වන විවාදයේදී අපි වට උත්තර දෙනවා. ඊට අමතරව අපි එකඟතාවයකට ඇවිල්ලා තිනවා හැමදාම උදේ 27 එකක් පමණක් ගන්න. ඉතින් ඒවත් උත්තර ලබා දෙනවා. ඒ අවස්ථාවත් අපිට තියෙනවා. ඒ මුළු විවාදය තුළම අපි ඔයගොල්ලෝ උත්තර දෙනවා. අපි කරපුවත් උත්තර දෙනවා. අපේ සැලසුම් ටික ඉදිරිපත් කරනවා. ගරු රවී කරුණානායක මහතා මේ ගරු විපක්ෂ නායකතුමා මොකද පොයින්ට් ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක? ගරු කතානායකතුමනි මෙහෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න කල් ඉල්ලපු කිසිම අවස්ථාවක අපි බාධා කළා නැහැ විනාඩියක්. විපක්ෂ නායකතුමා මේ විනාඩියක් මට දෙන්න මේ අවස්ථාව. දැන් ඔබතුමා පැහැදිලි කරලා විවාදයකට යන්න විදියක් නැහැ. ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 දෙක ඉදිරිපත් කරන්න. දැන් ඒ ප්‍රශ්නේ උත්තරේ ලැබුණාම ෆිස්කල් පැත්තෙන් මට බයයි මේ අහන මූල්‍යමය පැත්තටත් ඒ වගේම උත්තරයක් එයිද කියලා.